Hi everyone, welcome back to Monmingo Home. Hi, හැමෝටම කොහොමද? ඔන්න අපි ලිවිං රූම් එක කලර් වොෂ් කරලා ඉවර වුණ නිසා අපි හිතුවා ක්‍රිස්මස් ඩෙකොරේෂන් උත් මේ ගමම පටන් ගන්න. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා ක්‍රිස්මස් ඩෙකොරේෂන් උත් කරන්නේ නැද්ද කියලා. ඉතින් මේ ඒකට තමයි අපි හදන්නේ. ඔක්කොම එකම දවසේ කරන්න අපිට ටයිම් එක ඇත්තටම නැහැ. ඒක නිසා මුලින්ම ක්‍රිස්මස් ට්‍රී එක ටිකක් ඩෙකොරේට් කරනවා කියලා හිතුවා. අපිට ලොකු ක්‍රිස්මස් ට්‍රී එකකුත් නැහැ ඇත්තම කිව්වොත්. අපිට තියෙන පොඩි එකක්. ඉතින් මං හිතුවා ඒක සිම්පල් විදියට අපේ කලර් තීම් එකට ගැලපෙන විදියට මේ පාර ඩෙකොරේට් කරන්න. අපි දෙන්නගෙම රිලිජන්ස් බුඩිසම් බට් අපි දෙන්නම ක්‍රිස්මස් සීසන් එකට ගොඩක් කැමති. ඒක නිසා පුරුද්දක් විදියට අපි අනිවාර්යයෙන්ම ඩිසැම්බර් කිට්ටු වෙනකොටම අපේ ගෙදර ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් පටන් ගන්නවා. මේ පාර මම ගොඩක් ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරන්නේ නෑ කියලා හිතුවා. සිම්පල් විදියට සාමාන්‍ය විදියට කරන්න තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. බලමු කොහොම වෙයිද කියලා. සාමාන්‍යයෙන් මම කලින් අවුරුදුවල ක්‍රිස්මස් ට්‍රී එක තියන පොට් එකට ගත්තේ කේන් පොට් එකක්. හැබැයි මේ පාර මම ඒකත් වෙනස් කරා. මම මේ පාර ගත්තේ බ්ලැක් කලර් කරපු සිමෙන්ට් පොට් එකක්. මේ තියෙන්නේ මම ගිය අවුරුදුවල ක්‍රිස්මස් ඩෙකොරේෂන් කරපු වීඩියෝ වල පොඩි ක්ලිප්ස් ටිකක්. මේ විදිහට තමයි මම ගිය අවුරුදුවල කරේ. ඔයාලට පේනවා ඇති මම කේන් බාස්කට් එක තමයි ඒවට අරන් තියෙන්නේ. හැබැයි මේ පාර මම හිතුවා වෙනසක් කරන්න. දැන් අවුරුදු 3ක් විතර මම එක දිගට මේක කරපු නිසා මේ අවුරුද්දේ මම හිතුවා බ්ලැක් කලර් සිමෙන්ට් පොට් එකක් ගන්න. අපි මේක වීඩියෝ කරේ ටිකක් හවස් වෙලා. ඒක නිසා පොඩ්ඩක් අඳුරු ගතිය ඇති. ඒක ගණන් ගන්න එපා. මේ අපේ පළවෙනි ක්‍රිස්මස් vlog එක කිව්වොත් හරි. තව ඉස්සරහට මම ක්‍රිස්මස් ඩෙකොරේෂන් අයිඩියාස් උත් එතකොට එක එක දේවල් ගේන්න හිතාගෙන ඉන්නවා. ඒක නිසා දිගටම අපිත් එක්කම ඉන්න. ඒ වගේම තමයි හැමදාම කියන්න ඕනේ අපේ YouTube channel එක subscribe කරපු හැම කෙනෙක්ටම thank you so much කියලා කියන්න ඕනේ. ඉස්සරහටත් මේ වගේම අපිත් එක්ක ඉන්න කියලා මම ඔයාලගෙන් රික්වෙස්ට් කරනවා. අනිත් එක තමයි අපේ වීඩියෝස් බලන හැමෝටම මම කියන්න කැමති ආදරෙන් අපේ වීඩියෝස් බලලා ඒ වගේම අපේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම කමෙන්ට් කරන, like කරන හැම කෙනෙක්ටම thank you so much කියලා මම කියන්න කැමතියි. පේනවනේ අපි දෙන්න කරන හැම දෙයක් දිහාම අපේ බෙලත් ඇවිල්ලා හොඳට බලන් ඉන්නවා. නිකන් යාටත් තේරෙනවා වගේ යාත් හැමදේම හොඳට බලන් ඉන්නවා. අපි හිතුවට වඩා මේකට ගොඩක් වෙලා ගියා. අපි දෙන්න හිතුවේ අපි දෙන්න නිකන් පැයකින් වගේ මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි පටන් ගත්තට පස්සේ පැය 2 3ක් 4ක් විතර අපිට ගියා මේ ඩෙකොරේට් කරන වැඩේ කරන්න. මම ගිය පාරවල් නම් අනිවාර්යයෙන්ම ක්‍රිස්මස් shopping යනවා. හැබැයි මට මේ පාර නම් කොහෙවත් යන්න බැරි වුණා. මම හැබැයි ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා. එතකොට මම ඔයාලට ඒවයේ වීඩියෝස් ටිකක් ගේන්නම්. අදට මම ගෙදර තිබ්බ මගේ ඩෙකොරේට් කරන ගිය අවුරුදු වල ඩෙකොරේට් කරපු ඕනමන්ට්ස් වලින්ම කරනවා කියලා හිතුවා. සමහර ඒවා මට ඕන විදියට මම ඒවා වෙනස් කරගත්තා. සාමාන්‍යයෙන් මම එහෙමයි කාලෙන් කාලට මම ක්‍රිස්මස් ට්‍රී එකේ ඩෙකොරේට් කරන ඕනමන්ට්ස් වල කලර්ස් එහෙම වෙනස් කරනවා. ඇත්තම කිව්වොත් මම ඔරිජිනල් කලර් එක පාවිච්චි කරලා නැතුව ඇති එකම ඕනමන්ට් එකවත් මට ඕන විදියට මම ඒ කලර් එක වෙනස් කරගන්නවා. මේ තියෙන්නේ මං එහෙම කලර්ස් වෙනස් කරගත්තු ඒවා. ගෝල් කලර් එක විතරයි ඔරිජිනල් කලර් එකකින් තියෙන්නේ. අනිත් ඔක්කොම මම කලර්ස් වෙනස් කරගෙන තියෙන්නේ.
ඒ කියන්නේ පේන්ට් කරලා වෙනස් කරගෙන තියෙන්නේ. මම ගොඩක් කැමති අර පාට නැතුව කලර් තීම් එකකට යනවට හැම පාරම. ඉතින් ඒක නිසා මං කලර්ස් ගොඩක් ඒවයි වෙනස් කරගෙන තියෙන්නේ. ගොඩක් මං කැමති මැට් කලර් වලට. මම ගොඩක් අර ෂයින් වෙන ඒවට එච්චරම කැමැත්තක් නැහැ. ඒක නිසා මම මැට් කලර් විදියට මේ පාර වයිට් උයි, ග්‍රීන් උයි, බ්ලැක් උයි තමයි මගේ තීම් කලර්ස් ටික යන්නේ. ඒක නිසා මං ඒවා ඒ විදියට ඇඩ් කරගෙන තියෙන්නේ. අනිත් එක තමයි පයින් කෝන්ස්. මම ෆේවරිට්ම කරන දෙයක් තමයි පයින් කෝන්ස් කියන්නේ. මොකද ඒක හරිම නැචරල් ලුක් එකක් එනවා. වෙන රටවල් වල පාවිච්චි කරන්නේ ඇත්තටම කිව්වොත් නැචරල් ක්‍රිස්මස් ට්‍රීනේ. ඉතින් අපි පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් එක. ඉතින් මට ඕන වුණා ඒක නිසා නැචරල් ලුක් එක ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි පයින් කෝන් ඇඩ් කරන එක. ඉතින් ඒක නිසා මම අනිවාර්යයෙන්ම පයින් කෝන් බාස්කට් එකක් තියාගෙන ඒක හැම අවුරුද්දකම වගේ මම ඇඩ් කරනවා. ඊට පස්සේ අපි පටන් ගත්තේ ලයිට්ස් සෙට් කරන්න. මම පාට ලයිට් දානවට වඩා කැමති වෝම් කලර් ලයිට් දාන්න. වෝම් කලර් ලයිට් වයර්ස් අපි 3ක් මේකට පාවිච්චි කරා. මට කාලයක් ආසාවක් තිබ්බා ලයිට්ස් විතරක් දාන්න. ඒ වුණත් ඉතින් අර ක්‍රිස්මස් කියන්නේ ඉතින් කලර්ෆුල් ටිකක් ෆැන්සි විදියට ඩෙකොරේට් කරන කාලයක් නිසා ආපහු හිතුවා ඕනමන්ස් එහෙම හැන් කරලා ක්‍රිස්මස් ට්‍රී එක හොඳටම ෆිල්. සාමාන්‍යයෙන් මං නැචරල් ලීව්ස් ගෙනල්ලා මේකට ඇඩ් කරනවා. ඒක ඉස්සරහට කරන්න ඕන. මොකද දැම්ම කරොත් ඒක ඉක්මනට නරක් වෙන නිසා ඩිසැම්බර් ලං කරලා තමයි ඒක කරන්න හිතන් ඉන්නේ. මුලින්ම පයින් කෝන් ටිකෙන් ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන්න පටන් ගත්තා. ඒක අපි හැන් කරේ බකට් කම්බි වලින්. උෂාන් මේ කරන්නේ බකට් කම්බි පයින් කෝන් වලට හැන් කරලා මට දෙනවා. මන් දන්න ඔයාලා මීට වඩා ගොඩක් කලර්ෆුල් විදියට ඇත්තටම ගොඩක් ලස්සනට ක්‍රිස්මස් ඩෙකොරේට් කරනවා ඇති. ඇත්තම කිව්වොත් මම පර්සනලි ආසම සීසන් එකක් තමයි මේ ක්‍රිස්මස් සීසන් එක. මොකද හැම තැනම හරිම ලස්සනට කලර්ෆුල් විදියට ඩෙකොරේට් වෙනවා කාලයක් තමයි මේක. අපි දෙන්න ඒ අතරේ ටී බ්‍රේක් එකකුත් ගත්තා. මොකද හිතුවට වඩා මේකට සෑහෙන කාලයක් ගියා. ඊට පස්සේ අපේ ක්‍රිස්මස් ඕනමන්ට්ස් ටික අපි හැන් කරන්න පටන් ගත්තා. මං කිව්වනේ මං ඒවා කලර් කරලා තියෙන්නේ මැට් කලර්ස් වලින්. ඒක නිසා සාමාන්‍යයෙන් කඩේ ගන්න තියනවා වගේම නෙමෙයි, වෙන වෙන කලර්ස් වලින් තමයි මේක තියෙන්නේ. මං හිතාගෙන ඉන්නවා ඔයාලට ගේන්න ක්‍රිස්මස් පේපර් ඩෙකොරේෂන්ස් කරන විදිහේ පොඩි වීඩියෝ එකක් ඉස්සරහට මම ඒකත් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේක ඇඩ් කරද්දි මට හිතුණා පොඩි රෙඩ් කලර් දෙකුත් ඇඩ් වුණා නම් හොඳයි කියලා. ඒකට මම අපේ හස්බන්ඩ්ගෙනුත් ඇහුවම එයා නම් කියන්නේ මේ කලර්ස් ටික හොඳයි, ඒක හරි යුනික් පෙනුමක් තියෙනවා කියලා. ඒ වුණත් බලමු ඉතින් මගේ අදහස් එක වෙලාවට එක විදියට වෙනස් වෙනවා. කොහොමත් මේක නෙමේ ෆයිනල් ලුක් එක. මොකද මම තව ඩෙකොරේෂන්ස් කාලේ අරගෙන ඇඩ් කරනවා මේ කාලේ අතරතුරදී. ඉතින් ඉස්සරහට ඔයාලට පුළුවන් ඒවා අපේ වීඩියෝස් වලින් බලා ගන්න. ඊට පස්සේ ඉතින් මෙහිනේ අපි දෙන්නගේ ස්ට්‍රෙස් රිලීවර්. මම එහෙම කිව්වොත් හරි, මොකද මෙයත් එක්ක හිටියම අපි දෙන්නගේ ඔක්කොම ස්ට්‍රෙස් එක මහන්සිය අර හැම දෙයක්ම නැති වෙලා යනවා. මම මේ හැන් කරන ග්‍රීන් කලර් බෝස් මං ගත්තේ නුගේගොඩ මන්ජරි එකෙන්. අරගෙන අවුරුදු 3ක් වගේ වුණාට මම කවදාවත් මේක හැන් කරලා තිබ්බේ නැහැ. හැබැයි මේ පාර තීම් එකට ඒක මට හොඳටම මැච් වුණා. ඊට පස්සේ අපේ ටේබල් ඩෙකෝ එක හදන්න හිතුවා. කියන්නේ කොෆි ටේබල් ඩෙකෝ එක. ඒකට මම හිතුවා අර අපේ තීම් එකට ගැලපෙන නිසා, කැන්ඩල් හෝල්ඩර්ස් වලට ගැලපෙන නිසා ගෝල්ඩ් කලර් බෝල්ස් වලින් ට්‍රේ එක ෆිල් කරන්න. මං හිතාගෙන ඉන්නවා මෙතන ගිෆ්ට් ටිකක් රැප් කරලා තියන්න. හැබැයි ඒක මම මේ පාර කරන්නේ නෑ. ඒක මම නෙක්ස්ට් වීඩියෝ එකෙන් කරන්නම්. මම මේ කරන්නේ පණ්ඩිත වැඩක්. මම මේ තනියම සිමෙන්ට් පොට් එකක් උස්සන් ඇවිල්ලා තිබ්බා. ඇත්තම කිව්වොත් මේක මාර බරයි. මම ඒක හැමදාම කියන්නේ සිමෙන්ට් පොට් ඩෙකොරේට් කරන්න ගත්තා වගේ නෙමෙයි. ඒවා එහෙට මෙහෙට කරන්න ගියාම මාර අමාරුයි. ඇත්තම කිව්වොත් මාරම බරයි මේක.
මමත් අර වෙන්ද අර කේන් පොට් අරන් එහෙට මෙහෙට යන පුරුද්දට මේක උස්සගෙන ගියා. හැබැයි ඊට පහුවෙන්ද තමයි මට මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් ටික ඔක්කොම ආවේ. මම මේක කරන අතරේ ඉතින් උෂාන් දැකලා එයාට කේන්ති ගිහිල්ලා මට බැන බැන මගෙන් පොට් එක ගත්තා. පණ්ඩිත වැඩ කරනවා කියලා. මටත් ඉතින් නිකන් ඉන්න බෑ. ඒක මැච් වෙන්නේ නැති හින්දා ඒක අයින් කරාට පස්සේ ආයි ඉතින් අනිත් එක උස්සගෙන ආවා. ඊට පස්සේ ඉතින් ඒක තිබ්බට පස්සේ ඒකත් එතනට මැච් වුණේ නැහැ අතම කිව්වොත්. ඊට පස්සේ ඉතින් මට ඒකත් අයින් කරන්න ඕමනාව තිබ්බා. ඉතින් මම ඒක අයින් කරන්න යනකොට ආපහු උෂාන් ඇවිල්ලා බැනලා ඒකත් අරගෙන ගියා. දැනට ඉතින් මේ ඩෙකරේෂන්ස් ටික තමයි කරගන්න පුළුවන් වුණේ. හිතුවට වඩා මං හිතන්නේ ගොඩක් වෙලා ගියා. ඒක නිසා අපි අදට ඇති කියලා හිතුවා. නැත්තම් තව එක දිගට කරොත් එපා වෙනවා. හිමින් කරන තරමට වැඩේ ලස්සනට පිළිවෙලට කරගන්න පුළුවන් හදිසියක් නෑ නීති. ක්‍රිස්මස් එකට තව ගොඩාක් කල් තියෙනවා. ඒක නිසා අපි දෙන්න අදට මෙතනින් නවතිනවා. ඒක නිසා අදට මෙච්චරයි. ඔයාලට ඉස්සරහට තව ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් අයිඩියාස් වලින් මම තව වීඩියෝස් අරගෙන එන්නම්. මේ බෝල්ස් එහෙම පාට කරන විදිය මම කිව්වේ නැහැනේ හරියට. මං හිතන් ඉන්නවා ඒකට ඔයාලට පෙන්නන්න. ඒ වගේ තව එක අයිඩියාස් අරගෙන අපි ඉස්සරහට හම්බ වෙමු. මං හිතනවා මේ තියෙන විදියත් හරිම සිම්පල් අපේ ගෙදරට මැච් වෙනවා කියලා. හැබැයි මට තව දේවල් දෙක තුනකුත් ඇඩ් වෙන්න ඕනේ කියලාත් හිතනවා. ඒක නිසා ඒවට මම වෙනම වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්. අපේ වීඩියෝස් බලන හැම කෙනෙක්ටම thank you so much. ඒ වගේම තමයි අමතක නොකර අපේ වීඩියෝස් subscribe කරලා අපේ channel එක subscribe කරලා like කරලා comment කරන හැමෝටම thank you so much කියලා කියන්න ඕනේ ආපහු. Okay then. Thank you so much for watching. Bye everyone. On your own front door, a pair of hop-along boots and a pistol that shoots. It's the wish of Barney and Ben. Dolls that will talk and will go for a walk is the hope of Janice and Jen. Mom and Dad can hardly wait for school to start again. It's beginning to look a lot like Christmas everywhere you go. There's a tree in the Grand Hotel, one in the park as well, the sturdy kind that doesn't mind the snow. It's beginning to look a lot like Christmas. Soon the bells will start, and the thing that'll make them ring is the carol that you'll sing right within your heart.